ලෝකේ දියුණු රටවල ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව මේ අපේ රටේ ව්‍යාපාර සංවිධාන වල තියෙන ලොකුම අඩුවක් තමයි අපිට ග්‍රේට් ලීඩර්ස්ලා නැහැ. ග්‍රේට් මැනේජර්ස්ලා නැහැ. දැන් ඒකට ප්‍රශ්නයක් එනවා ග්‍රේට් ලීඩර් කෙනෙක් නැත්නම් ග්‍රේට් මැනේජර් කෙනෙක් වෙන්න මොන වගේ ක්වොලිටිස්ද තියෙන්න ඕනි කියලා. මම ප්‍රොෆෙසර් දුෂාදාරත්න මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්ය. හොඳයි අපි බලමු ග්‍රේට් ලීඩර් කෙනෙක් එහෙම නැත්නම් ග්‍රේට් මැනේජර් කෙනෙක් වෙන්න මොන වගේ ක්වොලිටිස්ද තියෙන්න ඕනි කියලා. දැන් මේ කාරණාවදී අපිට බෑනේ අපේ හිතවල ප්‍රකාශ කරන්න. අපිට සිද්ධ වෙනවා ලෝක ප්‍රසිද්ධ සමාගම් දිහා බලන්න. ලෝක ප්‍රසිද්ධ සමාගම් කරලා තියෙන රිසර්ච් දිහා බලන්න. ග්‍රේට් ලීඩර් කෙනෙක්, ග්‍රේට් මැනේජර් කෙනෙක්ගේ ක්වොලිටිස් මොනවද කියලා බලන්න අපි අරගමු Google සමාගම. Google සමාගමේ HR ඩිපාර්ට්මන්ට් එකේ යටතේ රිසර්ච් යුනිට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා PILAB කියලා. මොකද්ද PILAB කියන්නේ? PILAB කියලා කියන්නේ People Innovation Lab. ඔය People Innovation Lab එකේ යටතේ ප්‍රොජෙක්ට් ගණනාවක් තියෙනවා. එක ප්‍රොජෙක්ට් එකක් තමයි ප්‍රොජෙක්ට් ඔක්සිජන්. ඔය ප්‍රොජෙක්ට් ඔක්සිජන් යටතේ අපේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. මොකද්ද අපේ ප්‍රශ්නේ? ග්‍රේට් ලීඩර් කෙනෙක්ගේ නැත්නම් ග්‍රේට් මැනේජර් කෙනෙක්ගේ තියෙන්න ඕනේ ක්වොලිටිස්. ඒගොල්ලෝ රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ Google සමාගමේ අර මං කිව්වේ PILAB කියන රිසර්ච් යුනිට් එකේ තියෙන ප්‍රොජෙක්ට් ඔක්සිජන් කියන ප්‍රොජෙක්ට් එක යටතේ හොයාගෙන තියෙනවා ග්‍රේට් ලීඩර් කෙනෙකුගේ මෙන්න මේ ක්වොලිටිස් තියෙන්න ඕනේ කියලා. ක්වොලිටිස් කීයක් හොයාගෙන තියෙනවද? ක්වොලිටිස් 8ක් හොයාගෙන තියෙනවා. පළවෙනි එක තමයි ග්‍රේට් ලීඩර් කෙනෙක් නැත්නම් ග්‍රේට් මැනේජර් කෙනෙක් හොඳ කෝච් කෙනෙක් වෙන්න. මොකද හොඳ කෝච් කෙනෙක් වුණාම එයාට පුළුවන් වෙනවා one on one solutions දෙන්න. දෙවෙනි කාරණාව තමයි empower the team. හරි අපි කියනවා empower the team, do not micromanage කියලා. ඒ කියන්නේ empower කරන්න ඕනේ. සවි බල ගන්නවන්න ඕනේ තමන්ගේ සේවකයන්, තමන්ගේ සබෝඩිනේට්ස්ලා. හැබැයි ඔනට වඩා කන්ට්‍රෝල් කරන්න යන්න එපා. ඇත්තටම මේ ටීම් මෙම්බර්ස්ලා ගැන කියන්නේ ග්‍රේට් ලීඩර් කෙනෙක් නම්, ග්‍රේට් මැනේජර් කෙනෙක් නම් ටීම් මෙම්බර්ස්ලා ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම තමන්ගේ යටත් සේවකයන්ගේ සබෝඩිනේට්ස්ලාගේ වෙල්බීන් ගැන අවධානය යොමු කරන්න. මොකද්ද වෙල්බීන් කියන්නේ? වෙල්බීන් යටතේ අපිට ෆිසිකල් හෙල්ත් එක ගැන බලන්න වෙනවා, මෙන්ටල් හෙල්ත් එක, ඉමෝෂනල් හෙල්ත්, වර්ක් ලයිෆ් බැලන්ස්, ඊට පස්සේ ෆයිනෑන්ෂියල් හෙල්ත්, අරුණු ගණනාවක් ගැන අවධානය යොමු කරන්න ඕනේ නායකයෙක් නැත්තම්. ඒ වගේම be productive සහ මේ result oriented වෙන්න ඕනේ. මොකද අපි කොච්චර සේවකයෝ ගැන අවධානය යොමු කළා අල්ටිමේට් එයිම් එක වෙන්න ඕනේ ආයතනයේ අරමුණු ඉෂ්ට කරගන්න. එතකොට හොඳට මතක තියාගන්න ග්‍රේට් ලීඩර් කෙනෙක්, ග්‍රේට් මැනේජර් කෙනෙක් result generate කරන්න ඕනේ. ඊළඟ එක තමයි හොඳ කොමියුනිකේටර් කෙනෙක් වෙන්න ඕනේ. එයා හොඳ ලිස්නර් කෙනෙක් වෙන්න ඕනේ. එයා සේවකයන්ට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ෂෙයා කරන පුද්ගලෙක් වෙන්න ඕනේ. හයවෙනි කාරණාව career development. ඒ කියන්නේ හොඳ ලීඩර් කෙනෙක්, හොඳ මැනේජර් කෙනෙක් සේවකයන්ගේ ට්‍රේනින් ගැන බලන්න ඕනේ, ඩිවෙලොප්මන්ට් ගැන බලන්න ඕනේ. ඒ වගේම අපි ඕගොල්ලෝ අහලා තියෙනවා HRD ගැන. ඒකට HRD වල තියෙනවා ට්‍රේනින් තියෙනවා, ඩිවෙලොප්මන්ට් තියෙනවා. ඩිවෙලොප්මන්ට් යටතේ අපිට ඕන නම් career development, management development ගැන කතා කරන්න. ඒ වගේම තව වැදගත් කොටසක් තියෙනවා. ග්‍රේට් ලීඩර්ස්ලා නැත්නම් ග්‍රේට් මැනේජර්ස්ලා අවධානය යොමු කරන්න organizational development. organization development කියන්නේ මොකක්ද? organization development කියන්නේ අර training and development වලින් සංවිධානයට වෙන ඉම්පැක්ට් එක මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම සංවිධානයේ පැත්තේ ඉන්ඩිවිජුවල්ස්ලාට සපෝට් කරන්න ඕනේ, ගෲප්ස් වලට සපෝට් කරන්න ඕනේ. හත්වෙනි කාරණාව ක්ලියර් විෂන් එකක් තියෙන්න ඕනේ ලීඩර් කෙනෙක්ට, ඒ වගේම මැනේජර් කෙනෙක්ට. හරි. එයාට පුළුවන් වෙන්න ඕනේ ඒ තමන්ගේ විෂන් එක එහෙම නැත්නම් තමන් හදපු ස්ට්‍රැටජිස් ට්‍රාන්ස්ෆෝම් කරන්න. අර වෙන විදිහට කිව්වොත් එහෙම ග්‍රේට් ලීඩර් කෙනෙක් ට්‍රාන්සැක්ෂනල් ලීඩර් කෙනෙක් නෙමෙයි, එයා ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයාට කී ටෙක්නිකල් ස්කිල්ස් ගැන හොඳ අවබෝධයක් එයාට තියෙන්න ඕනේ. ටෙක්නිකල් ස්කිල්ස් කියන්නේ මොකද්ද? තමන්ගේ සබ්ජෙක්ට් එක හොඳට දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි HRN නම් කරන්නේ අපිට HRN knowledge එක තියෙන්න ඕනේ. එතකොට අපිට මේ කී ටෙක්නිකල් ස්කිල්ස් පිළිබඳ අවබෝධයක් තිබ්බොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ සබෝඩිනේට්ස්ලාට ඇඩ්වයිස් කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. සියලුම දෙනාට සුබ අනාගතයක්.